අදත් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට සුබ දවසක් තෙරුවන් සරණයි කියලා මතක් කරනවා. ඉතින් මම අද විශේෂ කාරණාවක් තමයි ඔයාලට මතක් කරන්න හදන්නේ පුතේ. මේ රට තුල පවතින මේ අයහපත් තත්ත්වය මත ගොඩක් දරුවෝ දුක්ඛිත පීඩා විඳින මොහොතක තමන්ගේ ගැටලු පවා තමන්ට අමතක වෙන කාලයක් වෙලා තියෙනවා. ඉතින් ඒ කියලා තමන්ගේ ප්‍රශ්න ගැටලු වලට පුතේ විසඳුමක් හොයා නොගත්තොත් තමන්ගේ සියලුම දේවල් තමන්ට අහිමි වෙන මොහොතක වැඩි ඈතක් නෙමෙයි. ඉතින් එවැනි කාරණා කරුණු සිහිපත් කරන ගමන් ඔබ කැමතිද ඔබ ඉන්න තැනක සිටම ඔබ නිවසේ වෙන්න පුළුවන් නැත්නම් කාර්යාලයේ වෙන්න පුළුවන් නැත්නම් යන ගමන් මාර්ගයක හෝ ඔබ ඉන්න තැනක සිට ඔබගේ ගැටලුවට විසඳුමක් ලබා ගන්න ඔබ කැමතිද? ඉතින් ඔබගේ ගැටලුව භූමියක් වෙන්න පුළුවන් නැත්නම් ඔබගේ ප්‍රේයන් වෙන්වීම වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් භූමියේ තියෙනා වූ අනවින කොඩවින බන්ධනයක්. එහෙම නැත්නම් Tamanට වරමක් නැත්නම් වරම සම්බන්ධව මේ කියනා ඕනෑම ගැටලුවක් රෝග මාලාවන් උනත් ඒ අදාළ විස්තර මාලාවන් නිවැරදිව ඔබ ඉන්න තැනක සිට හරියාකාරව දැනගන්න කැමතිද? ඉතින් මෙන්න විසඳුම. විශ්වවර්ණ වෙදමැදුර හා සමග සම්බන්ධ වෙන්න ඔබ ඉන්න තැනක සිට ඔබට නිවැරදිව හරියාකාර ඔබේ කාලය කළමනාකරණය කරගන්න ගමන් ඔබ ඉන්න තැනක සිට මගතොට සිට හෝ ඔබට අවශ්‍ය පේන මාලාවන් නිවැරදිව ඔබට අවශ්‍ය ආකාරයට සියලු දේම අපි ඔබට බලා දීමේ අවස්ථාවක් උදා කරලා තියෙනවා. ඉතින් මේ කරුණු කාරණාවන් ඔබට මම තවත් සරලව කතා කරනවා නම් ඔබ යම්කිසි ගැටලු මාලාවක පෙළෙන දරුවෙක් නම් අපි හිතමු භූමියේ යම්කිසි ගැටලුවක් මත මේ කාරණාවන් මේ වෙනකොට උද්ගත වෙලා ඇතිනම්. ඉතින් ඔබ හිතනවා මේ වෙනකොට තියෙන බාහිර බලපෑම් මත යම්කිසි ස්ථානට ගිහිල්ලා මේ කටයුතු බලා කියා ගැනීමටත් අපහසුයි. හේතුව මොකද? මේ කරුණු කාරණාවන් ඔබට නිසි ලෙස හරියාකාරව උත්තර ලැබෙයිද කියන හේතු සාධකයේ මත. ඉතින් එවැනි පීඩාවකට ලක් වෙලා ඉන්න දරුවෝ ඔබ ඉන්න නිවසේ සිටම ඔබට අවශ්‍ය ගැටලුව අප වෙත ඉදිරිපත් කරාම අපි නිවැරදිව ඒක හරියාකාරව ඒ ගැටලුවට මෙන්න මේකයි විසඳුම මෙන්න මේ ආකාරයෙන් යන්නානු ඒ පිළිවෙල මාලාවන් අපි ඔබව දැනුවත් කරනවා. එතනින් පස්සේ ඔබට ඉදිරි කටයුතු සඳහා සූදානම් වීමේ අවස්ථාවක්ද තියෙනවා. ඉතින් එවැනි සියලු කටයුතු ඔබට මතක් කරන ගමන් ඔබ මේ පවතිනා වූ தත්ත්වය මත ඔබ නොඑක් කාලය ඔබගේ ඉතුරු කරගන්න ඔබ නොඑක් උත්සාහ දරන මොහොතක අපි හිතනවා ඔබ ඉන්න තැනක ඒ අවස්ථාවට ගැළපෙන ආකාරයෙන් ඔබගේ ගැටලුව මේ විශ්වවර්ණ වෙදමැදුර තුළට ඉදිරිපත් කරන්න. ඉතින් අපි එතනින් පස්සේ ඔබට අවශ්‍ය පිළියම් සියලු දේ අපි ලබා දීමට කටයුතු කරන පේන මාලාවක් සඳහා බොහොම සාධාරණ පුංචි පඳුරක් තමයි ඔබට වැය වෙන්නේ. ඉතින් මේ පඳුරු මාලාවන් කැප කරාට පස්සේ ඔබට අවශ්‍ය පේන මාලාවන් ඔබ ඉන්න තැනක සිට ඔබට අවශ්‍ය පරිදි සියලු දේම අපි බලා දීමේ කටයුතු කරනවා. ඉතින් මේ කාරණා කටයුතු ඔබට සිහිපත් කරන ගමන් මම හිතනවා මේ වෙනකොට ඔබ පෙළෙන්නා වූ ගැටලුකාරී තත්ත්වයට නිසි පිළිතුරක් මේ ආකාරයෙන් ඔබට ලැබෙනු ඇත කියලා. ඉතින් ඒ කරුණු කාරණා ඔබට මතක් කරන ගමන් දරුවනේ ඔබගේ සියලුම අවශ්‍යතාවයන් අපි උදාහරණයකට කතා කරවොත් පුතේ Tamanට අවශ්‍ය තමාගේ අතරින් වෙන් වෙලා ගිය ඥාතියෙක් ගැන බලා ගන්න නම් ඒ කාරණා නැත්තම් තමාගේ භූමියේ තියෙනා වූ කටයුත්තක් අපි හිතමු භූමි දෝෂයක් වින දෝෂයක් බන්ධනයක් ඒ ආදී සියලුම දේ එහෙම නැත්තම් තමන්ගේ ග්‍රහඵල පරීක්ෂා කරගන්න උපන් හෝරාවත් එක්ක තමන්ගේ ග්‍රහඵල තමන්ගේ වින දෝෂ ඒ ආදී සියලුම දෝෂ අන්ධකාරයන් බලා ගැනීමට ඒ විතරක් නෙමෙයි ඔබගේ ව්‍යාපාර කටයුතු අඩාල වෙලා නම් ඒකට අඩාල වෙන්න යම්කිසි හේතු සාධකයක් මැදිහත් වෙලා නම් ඒ සියලු කාරණා ඉතින් මේ අදාළ කරුණු කාරණා අපට නිසි ලෙස දැනුවත් කර ගැනීමට ඔබට මේක මහඟු අවස්ථාවක් ලෙස සලකන්න පුතේ. ඉතින් මෙවැනි අවස්ථාවන් ඔබ දැනුවත් වී සිටින දරුවෙක් නම් මේ වෙන විටත් ඉතින් ඒ සඳහා වෙනත් දරුවන්ටත් ඒ අවස්ථාව ලබා දීමට ඔබ කටයුතු කරන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඉතින් මේ විශ්වවර්ණ වෙදමැදුර තුල සහ සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ දන්නවා විශ්වවර්ණ වෙදමැදුරත් එක්ක පිහිට ලබා මේවට බොහොම සුබවාදී විදිහට කටයුතු කරගෙන මේ අනාගතයේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගත දරුවෝ දන්නවා තමාගේ ජීවිතයට විශ්වවර්ණ වෙදමැදුර කොහොමද සහ සම්බන්ධ වෙලා තමාගේ අනාගතයට සුබදායක තත්ත්වයක් ඇති කරගත්තේ කියලා.
ඉතින් එවැනි කාරණා සිහිපත් කරන ගමන් ඔබ සෑම සියලු දෙනාටම නැවත මම සිහිපත් කරනවා ඔබ ඉන්න තැනක සිට දුරකථනයෙන් ඔබට අවශ්‍ය සියලුම පේන මාලාවන් අපි මේ මොහොතේ පටන් බලලා දීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා ඔබට දැම්ම තියෙන්නේ ඔබට යම්කිසි ගැටලුවකින් පෙළෙන දරුවෙක් නම් 076 253 6129 යන දුරකථන අංකයට WhatsApp හරහා කෙටි පණිඩයක් යොමු කරන්න. එතනින් එහාට ඔබට ලැබෙන ඉතින් එවැනි කාරණා ඔබට සිහිපත් කරන ගමන් ඉතින් මේ සියලු දරුවන්ට ඒ අපහසුතාවයන් දුරු කරගන්න මේ ලැබුණු අවස්ථාවෙන් ඔබට නිසිලෙස ප්‍රයෝජනයක් ගන්න වග බලා ගන්නා ලෙස ඉල්ලමින් අදට වැඩසටහන මින් නිමා කරනවා. ඔබ සැමට සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට සුබ දවසක් තෙරුවන් සරණයි කියලා මතක් කරනවා. ඉතින් මම අද විශේෂ කාරණාවක් තමයි ඔයාලට මතක් කරන්න හදන්නේ පුතේ. මේ රට තුල පවතින මේ අයහපත් තත්ත්වය මත ගොඩක් දරුවෝ දුක්ඛිත පීඩා විඳින